everyone, welcome back to Sushi Stories. මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා මම මේ සතියේ මොනවාද ඔයාලට ගේන්න යන වාහනය කියලා. ඉතින් මෙන්න මේ දවන්ත යෝධයා ගැන තමයි මගේ මේ සතියේ රිවිව් එකෙන් යන්නේ. ඉතින් මෙයා ඇවිල්ලා Toyota Land Cruiser Prado කියන වාහනේ. ඉතින් මෙයා J250 කියලා තමයි යන්නේ VX model එක. off road යන්නම ඩිසයින් කරපු වාහනයක් තමයි මේක. ඉතින් මේ සතියේ අපි බලමු මෙයාගේ වගතුග කොහොමද කියලා. ඉතින් මේ ඇවිල්ලා 250 එකේ ෆස්ට් එඩිෂන් එකෙන් ආපු එකක්. ඉතින් Toyota සමාගම කියන විදිහට මේ VX සහ ZX ඒ කියන්නේ පෙට්‍රල් වර්ෂන් එකේ සහ ඩීසල් වර්ෂන් එකේ ෆස්ට් එඩිෂන් කියන එකෙන් ලෝකෙටම මේ වාගේ වාහන යුනිට් 8000ක් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ෆස්ට් එඩිෂන් එකේ කියන විශේෂම මේකට ඇවිල්ලා තියෙන වටිනාකම තමයි ඒක. ඉතින් ඒ 8000න් එකක් අද මගේ මේ පිටිපස්සේ තියෙනවා. ඉතින් මේ සතියේ ඔයාලට මම මෙයා ගැන සම්පූර්ණ විස්තරය අරන් එනවා. ඉතින් මම හැමදාම ඔයාලට පුංචිම බජට් වාහනේ ඉඳන් පිළිවෙලින් අපිට යන්න පුළුවන් වාහන ටික පෙන්නන් ආවා. ඉතින් මෙයා ඇවිල්ලා අපේ තියෙන ලක්ෂරිම වාහනයක්. ඉතින් සාමාන්‍යයෙන් අතේ ලොකු ගාණක් වියදම් කරලා ගන්න ඕන වාහනයක්. අපිට හැමෝටම හිතේ තියෙන හීනයක් මේ වගේ වාහනයක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ නිසා මේ සතියේ මාත් එක්ක රැඳිලා ඉන්න මෙන්න මෙයාගේ වගතුග කොහොමද කියලා බලන්න. මේ වාහනේ ඉදිරිපසින් පටන් ගමු. ඉදිරිපස්ස පෙන්වම මම ඔයාලට කියන්න ඕනේ Toyota සමාගම මේ පාර මේ Prado කියන එක එයාලගේ අර ඉස්සර තිබ්බ ලක්ෂරි ඔරියන්ටඩ් කියන ඒ තීම් එකෙන් බැහැර වෙලා මෙයාලව මේ පාර ඩිසයින් කරලා තියෙන්නේ back to basic කියන ෆිලොසොෆි එක පාවිච්චි කරලා. ඉතින් ඒගොල්ලෝ අර නිකන් ආයේ නිකන් හරි ක්ලාසික් ලුක් එකක් ගන්න මේ වාහනේ try කරලා තියෙනවා කියලා ඔයාලට මේක මේ වාහනේ ඉදිරිපසින් දැක්කම තේරෙන්නේ නැති. ඉතින් හරි ගාම්භීර තත්ත්වයක් හරි ස්පෝටි ලුක් එකක් ගන්න මේගොල්ලෝ මාර try එකක් දීලා තිනවා. එහෙනම් අපි මුලින් ඉඳන්ම බලමු මෙයාගේ ඇවිල්ලා තියෙන ස්පෙસિෆිකේෂන් කොහොමද කියලා. ඉතින් ඔයාලට පේන්නේ නැති මේකේ හෙඩ්ලයිට් බොක්ස් ටයිප් හෙඩ්ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක LED හෙඩ්ලයිට් එකක්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකට ඔරිජිනල්ම LED daytime running light එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම signal light හෙඩ්ලයිට් එකටම attach වෙලා ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම හරිම බොක්ස් ටයිප් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ බම්පර්ස් ඒවත් බොක්ස් ටයිප් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙත් LED light එකක් එනවා. ඔයාලට පේනවා. ඉතින් ඒ වගේම පල්ලෙහින් fog lights ඇවිල්ලා තියෙනවා. මේ බම්පර් එකට මේකේ පාකින් සෙන්සර්ස් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සරහා ග්‍රිල් එක ගත්තාම ඒ ග්‍රිල් එකත් බොක්ස් ටයිප් ග්‍රිල් එකක්. ඉතින් අර මේකේ තියෙන අර ක්ලාසික් ලුක් එක අර තියෙන ස්පෝටි ලුක් එක ගන්න ඒගොල්ලෝ ඒ වගේ පුංචි ඩීටේල්ස් වලින් ලොකු වැලියු එකක් ගන්න try කරලා තියෙනවා කියලා පේනවා. ග්‍රිල් එක බ්ලැක් කලර් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ වාහනේ Toyota ලාංඡනයේ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. Toyota කියන අකුරු ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. අර මේකේ තියෙන ස්පෝටි ලුක් එකට තමයි ඒකලෝ ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ග්‍රිල් එකටම මෙතනින් මේ පාකින් සෙන්සර්ස් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ ඉස්සරහින් ගත්තාම මෙන්න මේ වගේ පිරිච්ච ලුක් එකක් තමයි තියෙන්නේ. ඉස්සරහින් ඉඳන් ඉතින් මේ වගේ රිවිව් එකක් කරනකොට අපිට වඩා සෑහෙන උස මහතකින් මේ වාහනය තියෙනවා. ෆුල් ටයිම් 4 wheel එන වාහනයක්. ඉතින් ගොඩාක් වෙලාවට මේක ඕෆ් රෝඩ් කින් කියලා අපිට හඳුන්වන්න පුළුවන් වාහනයක්. ඒ වුණාට අපේ අය මේ සාමාන්‍ය පාරවල් වල මෙයාව යනවා පේන්නේ නැති. ඒ කියන්නේ සාමාන්‍ය පාරවල් වලත් යන්න පුළුවන් විදිහට තමයි මේ වාහනය ඇවිල්ලා තියෙන්නේ. ඕෆ් රෝඩ් වල යනකොට ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපිට මඩේ යන්න වෙනවා, වතුරේ බහැලා යන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔයාලට පේනවා ඇති මෙතනින් ස්පෙෂල්ම යුනිට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා මේකේ හෙඩ්ලයිට් වොෂ් කරන්න ආපු යුනිට් එකක්. මේ හෙඩ්ලයිට් එකේ මඩ හරි මොනවා හරි තැවරිලා තිබ්බොත් මෙන්න මේ යුනිට් එකෙන් ඔයාලට පුළුවන් මේ හෙඩ්ලයිට් එක වොෂ් කරගන්න. මෙතනින් මේ කැල්ල ඇරිලා මෙතනින් වතුර පාරක් ඇවිල්ලා මේ හෙඩ්ලයිට් එක වොෂ් වෙනවා. මේ වගේ ඕෆ් රෝඩ් යන්න ආපු වාහනයකට ඇවිල්ලා තියෙන හොඳ ඔප්ෂන් එකක්. මේකේ සේෆ්ටි එක ගැන හැම අතින්ම හිතපු වාහනයක්. ඉතින් ඒකට ඔයාලට පෙන්වන්න ඇති මෙතනින් මේකට 360 කැම් එක ඇවිල්ලා තියෙනවා. කැම් එකේ එක කැම් එකක් මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පෙන්වන්න මට වෙන්ද වගේ හරි ලේසියක් පෙන්වන්න අමාරු වාහනයක් මේක. නමුත් ඔයගොල්ලන්ට මම අපි පුළුවන් විදිහට පෙන්වන්නම්. මේකේ වින්ඩ් ස්ක්‍රීන් එකෙන් සේෆ්ටි ඔප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. මේ සයිඩ් එකෙන් ගත්තාම මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. පරණ Prado එකට වඩා උසින් මහතින් සහ දිගින් පළලින් හැම දෙයකින්ම මේක විශාල වෙලා ඇවිල්ලා තියෙන්නේ. ලොක් සයිඩ් මිරර්ස් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට මේක ඇවිල්ලා රිට්‍රැක්ටබල් මිරර්ස් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වා මේකට 360 කැමරා ඇවිල්ලා තියෙනවා කියලා. ඒකේ එක කැම් එකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ මිරර් එක ගත්තාම ඔයගොල්ලන්ට පේන ඇති මිරර් එකත් බොක්ස් මොඩල් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වා මේක ක්ලාසික් ලුක් එකක් ගන්න try කරපු වාහනයක් මේක කියලා. ඉතින් මේ මිරර් එකෙන් පවා ඒගොල්ලෝ ඒ ක්ලාසික් ලුක් එක ගන්න try කරලා තියෙනවා. ඉතින් ඔයාලට ওই විදිහටම ඔතනින් පේනවා ඇති මේකට බ්ලයින්ඩ් ස්පොට් එක ඇවිල්ලා තියෙනවා. මේකට මෙන්න මේ වගේ කීලස් එන්ට්‍රි එකක් තමයි එන්නේ. මේකේ හරි ලස්සනට ඒගොල්ලෝ Land Cruiser කියන ඒ logo එක ඊයකට අරන් තියෙනවා. ඒ වගේම Toyota ලාංඡනයත් අරන් තියෙනවා මෝඩ් එකට. මේක පෙන්වන්න ඕනේ මේක අපි ආෆ්ටර් මාකට් ඩිසයින් කරගත්ත එකක්. මේකේ ඩෝ බෝල් එකට ප්‍රොටෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඔරිජිනල් මොඩලිස්ටා ප්‍රොටෙක්ෂන් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒක දොර අරිදි වහිද්දි අපිට මේ ඩෝ බෝල් එකට වෙන හානිය වළක්ව ගන්න තමයි ඩිසයින් කරගෙන තියෙන්නේ. මේකේ හැන්ඩල් බ්ලැක් කලර් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ යන අර ඩීටේල්ස්
ඩීටේල්ස් වලට සෙට් වෙන්නම තමයි මේකේ මේ හැන්ඩල්ස් ඩිසයින් කරලා තියෙන්නේ. මේකේ තියෙන අර ස්පෝටි ලුක් එකට මේකේ තියෙන අර ක්ලාසික් ලුක් එක ගන්න ඩිසයින් එක මොඩල් කරගෙන තියෙනවා. ඉතින් හරි ගාම්භීර පෙනුමක් හරි ක්ලාසික් පෙනුමක් ගන්න මෙයාලා ඒ පුංචි දේවල් වලින් උත්සාහ කරලා තියෙනවා. මේ වාහනේ මට පෙන්වන්න තියෙන දේවල් එමෙටයි ඉගෙන ගන්න ගමන් තමයි මම මේ ඔයාලටත් පෙන්වන්නේ. ඉතින් මම ටක් ගාලා මේ වාහනේ මේ සීට් එකට ගොඩ වුණා ඔයගලන්ට මෙන්න මේ ස්ටෙප් එක පෙන්වන්න. මම ඔයාලට කිව්වා හොඳ උසමහතකින් මේ වාහනේ ඇවිල්ලා තියෙනවා කියලා. අපිට ලේසියෙන් අර වෙන වාහනවල නගිනවා වගේ මේ වාහනේත් නගින්න බෑ. එහෙනම් මෙන්න මේ වගේ ස්ටෙප් එකක් මේගොල්ලෝ එවලා තියෙනවා. අපි වගේ අයගේ හොඳ බරක් ගන්න පුළුවන් විදිහට තමයි මේ ස්ටෙප් එක ඩිසයින් කරලා ඇවිල්ලා තියෙන්නේ. හොඳ ශක්තිමත් විදිහට තමයි මේක ස්ටෙප් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට ඒක පෙන්න ගන්න ඕන හින්දා තමයි මම ටක් ගාලා ඔයාලට මෙතනින් නැගලා පෙන්නුවේ. මේකට වෙල්කම් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ලෑන්ඩ් ක්‍රූසර් කියලා අර හරි ලක්ෂරි වයිබ් එකක් ගන්න පුළුවන් විදිහට වෙල්කම් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා මේකේ. ට්‍රැකට වගේ ඔයගොල්ලෝ දොර අරිනකොට හොඳට ඔක බලා ගන්න පුළුවන් ලයිට් එකක් වැඩ කරනවා. මම කිව්වා මේ වාහනේ අපිට වඩා සෑහෙන උසමහතකින් ඇවිල්ලා තියෙන කියලා. ඒ හින්දා ඔයාලට මම මෙතනින්ම පෙන්නන්නම්. ස්ටෙප් එකට යටින් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. මට පෙන්වන්න ලේසි පැත්ත මේන් පැත්ත නිසා මම ඔයාලට පෙන්නන්නම්. 220 මිලිමීටර් විදියට තමයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඕෆ් රෝඩ් යනකොට ගල් උඩින් යන්න වෙනවා, ජලය උඩින් යන්න වෙනවා. එතකොට මේ වගේ හොඳ උසක් මහතක් වාහනයකට තියෙන්න ඕනේ. අපේ වාහනයත් පරිස්සම් කරගෙන යන්න ඕනේ. ඉතින් මේ වගේ උස මහතකින් ඇවිල්ලා තියෙන්නේ ඒ කල් ද්‍රව්‍ය ඉතා සාර්ථකව කරගන්න මේ වාහනේ හොඳ හුඩ් රේලින් එකක් ඇවිල්ලා තියෙනවා. ඕෆ් රෝඩ් යන අයට මේ බඩු බාහිර ආදී උඩෙන් දාගෙන යන්න හොඳ ශක්තිමත් රේලින් එකක් ඇවිල්ලා තියෙනවා. මේ රියර් ලුක් එක මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි පිරිච්ච හරි ස්පෝටි රියර් ලුක් එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. ස්පොයිලර් එක මේ බ්ලැක් කලර් එකෙන්ම ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. හොඳ ස්පෝටි ලුක් එකකට ඒක ඇවිල්ලා තියෙනවා. ඒකට රියර් වයිපර් එකක් ඇවිල්ලා තියෙනවා. මම මෙතනින් අපි මේ පොඩි සේෆ්ටි කැම් එකක් හයි කරලා තියෙන නිසා සම්පූර්ණයෙන්ම අරින්න බෑ. නමුත් මම සාමාන්‍ය ප්‍රමාණයකින් ඇරලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ ග්ලාස් එක අරගන්න හැකියාව ඔයාලට දෙනවා. මෙන්න මේක වහ ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ලුක් එක එන්නේ. වටනත් Toyota ලාංඡනය ඇවිල්ලා නැහැ. Toyota කියන අකුරු ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. අර මේකේ තියෙන ස්පෝටි ලුක් එකට ඒගොල්ලෝ අකුරු ටික තමයි මෙන්ෂන් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ක්ලාසික් අපි හැමදාම ආදරය කරන ලෑන්ඩ් ක්‍රූසර් බැජ් එක මෙතනින් ඇවිල්ලා තියෙනවා. මම කිව්වා මේ වාහනේ එන්නේ ෆස්ට් එඩිෂන් එකක් කියලා. ඉතින් මේ ෆස්ට් එඩිෂන් එකක් කියලා එනකොට මේ වාහනේ යම් වෙනස්කම් වෙලා එනවා. මේවා ෆස්ට් එඩිෂන් වලට එන යුනික් වෙච්ච කලර්ස් ටිකක් තියෙනවා. ප්‍රීමියම් ඉන්ටීරියර් එකක් තියෙනවා. ඒවා අපි තව ඉස්සරහට ගිහින් බලමු. ඉතින් ෆස්ට් එඩිෂන් එකේ කියන අර ඒකේ තියෙන විශේෂත්වය ඒක තමයි. හරි උසක් ඇවිල්ලා තියෙනවා මේ වාහනේ නැචරලිම. ඉතින් ඕනම පාරක ලංකාවේ සහ ලෝකේ ඕනම පාරක යන්න පුළුවන් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ ටේල් ලයිට්ස් මේවත් LED ටේල් ලයිට් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ටේල් ලයිට් එක පවා බොක්ස් මොඩල් එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රියර් බම්පර්ස් මේ බම්පර්ස් වලට තමයි ඇවිල්ලා තියෙන්නේ පාකින් සෙන්සර්ස් මේ බෆර් එකටම ඇවිල්ලා තියෙනවා. ඒ හැම දෙයක්ම හරි හાર્ඩ්. මේ හැම ප්ලාස්ටික් එකක්ම හරි හાર્ඩ්. ඒ කියන්නේ අපිට ඕනම පැත්තක යන්න අපේ වාහනේ ඩැමේජ් නොවී යන්න ඕනම ඝර්ෂණයකට ඔරොත්තු දෙන්න විදිහට තමයි මේ ප්ලාස්ටික් එක උනත් ඇවිල්ලා තියෙන්නේ. හරි හાર્ඩ් ප්ලාස්ටික් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන නිකල් මේ ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ටේල් ගේට් එක ඕපන් කරලා බලමු මේකේ බූට් ස්පේස් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයා ටේල් ගේට් එක ඕපන් කරගන්නේ. ඉතින් fully automatic විදිහට එයා ඕපන් කරගන්නවා. බටන් එක ප්‍රෙස් කරගත්තාම ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සෑහෙන ලොකු බූට් ස්පේස් එකක් තියෙනවා. හැබැයි ඔයාලට මම මේක කිව්වා මේකේ 7 සීටර් එන්නේ කියලා. ඉතින් 7 සීටර් ආවහම නම් මේකේ බූට් ස්පේස් එක මීට වඩා අඩු වෙන්න පුළුවන්. ටූල්ස් ටික විතරයි ඇවිල්ලා තියෙන්නේ. මොකද දන්නවද දැන් මම ඔයාලට කිව්වනේ මේ වාහනේ ගොඩක්ම ඔෆ් රෝඩ් යන ඩිසයින් කරපු වාහනයක් කියලා. ඒ නිසා මේගොල්ලෝ ග්ලූ එක ගම් එක ඒවා නෙමෙයි ඉවලා තියෙන්නේ. කෙලින්ම මේ වාහනේට ස්පෙයා වීල් එකක් ඉවලා තියෙනවා. මේ වාහනේ ස්පෙයා වීල් එක මෙතෙන්ට ෆිට කරලා මේ තමයි ඉවලා තියෙන්නේ. හදිස්සියේ යන්නේ නැද්දි ඕෆ් රෝඩ් වගේ යන්නේ නැද්දි අපිට ටයර්ස් එහෙම ඩැමේජ් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා ඔයාලට ටක් ගාලා එහෙම දෙයක් වුණොත් මේ ස්පෙයා වීල් එක මාරු කරගන්න අවශ්‍ය ටූල්ස් ටික තමයි මේගොල්ලෝ මෙතනින් ඉවලා තියෙන්නේ. දැන් මේ විදිහේ එකක් තමයි මේකේ පිටිපස්සට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ගලවගොත් ඔයාලට මට 7 සීටර්ස් පෙන්වන්න ඕන නිසා මේ සීට්ස් එක දිග අරගන්න. ඉතින් අපි මේක අයින් කරලා අපි දැන් බලමු මේකේ පිටිපස්සේ සීට්ස් එක කොහමද ඕපන් කරගන්න කියලා. මම මෙන්න මේ විදිහට මේකේ පිටිපස්සට ගොඩ වුණා. මොකද මට අර සාමාන්‍ය වාහනයක් රිවිව් කරන විදිහට කරන්න බෑ. මේ වාහනේ මේක මාර සද්දන්තයි. අපි දැන් බලමු මේකේ පිටිපස්සේ සීට් එක කොහොමද දිග අරගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට මේ සීට් එක දිග අරගන්න පුළුවන්. ඉතින් එතකොට නම් මෙන්න මේ බූට් ස්පේස් එක මෙන්න මේ මට්ටමින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම අර හොඳට ඉඩ කඩ ඇතු හිටියා. දැන් නම් මං හරි පුංචි ඉඩකට සීමා වෙලා තියෙනවා. පුංචි පාටියක්. ඒකෙන් ඔයාලට දිග අරගන්න පුළුවන් පිටිපස්සේ මේ සීට් එක. මෙන්න මේ විදිහට ඔයාලට මේකේ හෙඩ් රෙස්ට් එකත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. උඩට පල්ලෙහාට වලට හරි සම්පූර්ණ සීට් එකක් හොඳට හෙඩ් රෙස්ට් එකේ ඉඳන්ම ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ විදිහටම තමයි මේ පැත්තේ සීට් එකක් දිග අරගන්න ඕනේ.
මම බලන්නම් පුළුවන්ද කියලා එක පෙන්වන්න. මෙන්න මේ විදිහට තමයි මේ වාහනේ මේ සීට් එකක් දිග අරගන්න තියෙන්නේ. ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් මේක නම් අර වගේ ඇඩ්වෙන්චර් සීන් එකටම තමයි හරියන්නේ. වාහනේ ෆන්ක්ෂන් සමහර ඒවා අපිට ඕපන් කරගන්නවා කියන්නේ පොඩි ඇඩ්වෙන්චර් සීන් එකක් තියෙනවා අපි වගේ චූටි ළමයින්ට ඉතින්. ලොකු සමහතක් නැති අයනේ අපි. ඉතින් මෙන්න මේ විදිහට මේකේ හෙඩ් රෙස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරාම ඉතින් මෙන්න මේ වගේ බූට් ස්පේස් එකක් තමයි එන්නේ. ඉතින් මේ වාහනේ විදිහට ඒ සීට් ටික දිග හරියාම නම් ලොකු බූට් ස්පේස් එකක් ඉන්නේ නැහැ. හැබැයි හැමතිස්සෙම අපි පවුලේ 7 දෙනෙක්ම හැමතිස්සෙම යන්නෙත් නැහනේ. එතකොට කොයි වෙලෙත් මේ පිටිපස්සේ තියෙන මේ සීට් දෙක අර වගේ ෆෝල්ඩ් වෙලාමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ෆෝල්ඩ් වෙලා තියෙනකොට හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්ක මේක දිග හරින්න කලින්. හැබැයි මම ඔයාලට කිව්වා උඩ රේලින්ග්ස් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ රේලින්ග්ස් ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ බඩු බාහිර ආදිය දාලා ඔයාලට හොඳට ඒ ඉඩ ගන්න පුළුවන් උඩින් ඒ රේලින්ග්ස් එකට ෆිට කරලා. ඉතින් ඒ හින්දා ඒ ඉඩත් එන නිසා මම හිතනවා මෙතන බූට් ස්පේස් එක මදි වෙන එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්නෝම තමයි මේකේ බූට් ස්පේස් එක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට මෙන්න මෙතනින් මේ බටන් එක ප්‍රෙස් කරලා මෙන්න මේ විදිහට මේකේ ගේට් එක ක්ලෝස් කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් ඉස්සරහින් ගිහින් බලමු 7 සීටර්ස් ලගේ පිටිපස්සේ සීට් දෙකට කොහොමද ගොඩ වෙන්නේ. සහ ඒ සීට් වල තියෙන කම්ෆර්ටබල් එක මොනවාද? ඒ වගේ දේවල් බලන්න අපි දැන් ඉදිරියට ගිහින් බලමු. මේ ඉන්ටීරියර් එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලාම බලමු මේකේ පිටිපස්සේ සීට් වලට යන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ සීට් එක මෙන්න මේ විදිහට ෆෝල්ඩ් කරගෙන මෙන්න මේ විදිහට ඒක නිකම්ම ඉස්සරහට යනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙතනින් නැගලා ඔයාලට පුළුවන් මේ පිටිපස්සට යන්න. පිටිපස්සට ආවම මෙන්න මේ වගේ සීට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මට ඉඳගත්තාම නම් හිතෙන්නේ ලෙග් ස්පේස් එක එහෙම ගත්තාම පිටිපස්සේ ඉතින් ලොකු උසමහතෙක් කෙනෙක්ට නම් කම්ෆර්ටබල් යන්න හරි අමාරු ගතියක් මේකේ තියෙනවා. මෙන්න මේ විදිහට තමයි සීට් එක ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ හෙඩ් රෙස්ට් එකත් මෙහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මේකටත් ගිහිල්ලා දැන් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පිටිපස්සේ යන එක්කෙනෙක් එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. ඉතින් දෙපැත්තෙන් පිටිපස්සේ යන දෙන්නට හොඳ view එකකට ඇවිල්ලා තියෙනවා. පොඩි දෙන්නෙක්ට හොඳයි. සාමාන්‍යයෙන් මට දැන් මම අඩි හැමදාම කියනවා මම අඩි 5යි අඟල් 2යිනේ. ඉතින් මටත් මෙතන ලොකු දුර ගමනක් යන්න පුළුවන් කම්ෆර්ටබල් එකක් තියෙනවා කියලා කියන්න බෑ. ඉතින් සාමාන්‍ය පොඩි දුරක් ගිහිල්ලා බහින්න නම් හැකියාවක් තියෙනවා. පොඩි අයට නම් හරි සතුටින් මේ පැත්තේ යන්න පුළුවන් වෙයි. පිටිපස්සේ යන අයට සීට් බෙල්ට් ඇවිල්ලා තියෙනවා. මම ඒකත් දාලාම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට සීට් බෙල්ට් දෙකක් දාගන්න හැකියාව තියෙනවා. සීට් දෙකටම සීට් බෙල්ට් ඇවිල්ලා තියෙනවා. සහ මේ හොඳ ආම් රෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා පිටිපස්සේ අයට. ආයේ ආම් රෙස්ට් එකට මෙන්න මේ විදිහට බොටල් හෝල්ඩර් දෙකක් ඇවිල්ලා තියෙනවා. සහ පුංචි කියුබිකල් එකක් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ යන අයට මෙන්න මේ වගේ චාර්ජින් පොයින්ට් එකක් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සට යන එක්කෙනාටත් ඕන හැම පහසුකම්ම මේකේ සපයලා තියෙනවා. මේ පැත්තේ එක්කෙනාටත් මේ වගේම ආම් රෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. සහ මේ පැත්තටත් USB charging point එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි bottle holders මේ දේවල් තියෙනවා. ඉතින් මෙතන ඉඳන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට බලද්දි මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි 7 seaters ලගේ පිටිපස්සෙම seat දෙක තියෙන්නේ. ඉතින් අපි දැන් මං ඉස්සරහට එන්නම් ඔයාලට කොහොමද මේකේ ඉස්සරහ seats කියලා බලන්න. ආවයින් පස්සේ ඔයගලන්ට පුළුවන් මේ seat එක මේ විදිහට seat එක පාත් කරගන්න පුළුවන්. කරලා ඔයගලන්ට එහෙමම මේ seat එක එහෙම කරාම ඒක ගානට ඇඩ්ජස්ට් වෙනවා. ඒක ඇඩ්ජස්ට් වෙච්ච ගාන මදි නම් ඔයාලන්ට මෙතනින් ගානට සීට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම හිතනවා පේන්න ඇති කියලා. සෑහෙන වැඩ කොටසක් මේකේ පෙන්නන්න තියෙනවා. ඉතින් මම අර ඔයගලන්ට ලොකු ටෙක්නිකල් රිවිව් එකකුත් නෙමෙයි කරන්නේ. සාමාන්‍යයෙන් අපිට කොහමද මේ වාහනේ තියෙන දේවල් ෆන්ක්ෂන් කරගන්න පුළුවන් කියලා පෙන්නන්නේ. ඉතින් එහෙනම් මම ඕමම පිටිපස්සේ සීට් එකට නගින්නම්. ඉතින් පිටිපස්සට නැග්ගාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මම කිව්වා මේ වාහනය ෆස්ට් එඩිෂන් ආපු එකක් කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සීට්ස් ලෙදර් සීට්ස් ඇවිල්ලා තියෙන්නේ සහ මේකේ මේ ඇවිල්ලා තියෙන බ්‍රවුන් එක සාමාන්‍යයෙන් මේ ෆස්ට් එඩිෂන් වාහන වලට එන මේ කලර් එක VIP ලුක් එකක් දෙන්න ඩිසයින් කරපු කලර් එකක්. මම හිතනවා එයාලගේ මේ ප්‍රයත්නය හරි සාර්ථකයි කියලා. මොකද හරි මේ ඇතුළට ආවම වාව් කියන ඒ ලුක් එක මේකේ මේ ඉන්ටීරියර් එකෙන් ඒගොල්ලෝ අරන් තියෙන මෙතනින් පොඩි බෑග් එකක් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ යන අයට තමන්ගේ ડોකියුමන්ට්ස් හරි තමන් බල යන නිවුස් පේපර් එකක් හරි දාගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ මෙන්න මෙතනින් ලෑන්ඩ් ක්‍රූසර් කියන එක තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මෙන්න මෙතනින් ලෑන්ඩ් ක්‍රූසර් කියන එකත් ඒගොල්ලෝ මේව කරලා තියෙනවා. ඉතින් මම මේ පැත්තේ සීට් එකට එන්නම්. මේ සීට් එක උඩරිම පිටිපස්සට කරලා තියෙන්නේ. මේ උඩරිම පිටිපස්සට කරාම මෙන්න මේ වගේ ස්පේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හොඳ සැප පහසු සීට් එකක් කියලා තියෙන්නේ.
හොඳ කම්ෆර්ටබල් ඕන තරම් ඇඩ්වෙන්චර් යන්න නැද්දි අපි දන්නවා ඉතින් උඩ යට යන්න පුළුවන් වාහනයක් මේක ගල් උඩින් වතුර උඩින් යන්න පුළුවන් වාහනයක් මේක. ඉතින් මේ දේවල් වලදී අපිට හොඳ කම්ෆර්ටබල් විදිහට මේ සීට් බෙල්ට් එක දාගත්තාම ඒ ඕනම ගමන් මාර්ගයක රළු ගමන් මාර්ග වුණා හොඳ සේෆ්ටි එකට යන්න හැකියාවක් තියෙනවා. මෙතනින් මේ සීට් දෙකට ආම් රෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා සහ ඒ දෙකටම කප් හෝල්ඩර්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට දීර්ඝ ගමනක් යන්නේ නැති පිටිපස්සේ අපි දන්නා ඇති හැමතිස්සෙම පිටිපස්සේ සීට් දෙක අපි භාවිතා වෙන්නේ නැහැ. එතකොට මේ සීට් හතරේ යන කට්ටියට සහ මෙතනත් තව එක්කෙනෙක් ඕන නම් මේක හෝල්ඩ් කරලා මෙතනත් තව පොඩි දරුවෙක් වගේ යන්න හැකියාවක් තියෙනවා. හැබැයි මෙතන වැඩිහිටියෙක් යන්න බෑ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන කකුල් තියාගන්න අපිට ලෙග් ස්පේස් එක මදි. ඒ නිසා පුංචි දරුවෙක්ට වගේ නම් යන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විදිහට අපිට වැඩිහිටියෙක්ට නම් යන්න මට කියන්න බෑ මේක රෙකමන්ඩ් කරන්න බෑ. මොකද ඒ තරමට මෙතන සැප පහසුවක් නැති නිසා. ඉතින් මේ පැත්තේ මේ සීට් එකේ කවුරුත් යන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ ආම් රෙස්ට් එක දිග අරගෙන යන්න. ඉතින් මේ පුඩි සීට් එකේ යන එක්කිනාට සීට් බෙල්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පේනවා ඇති මේ තුන් දෙනාටම සීට් බෙල්ට් තුනක් මේක ඇවිල්ලා තියෙනවා සහ මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේකට ඩුවල් AC ඇවිල්ලා තියෙනවා. මෙතනත් පිටිපස්සේ අයට Tamanට ඕන ටෙම්පරේචර් එක එහෙම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට තමයි AC එක ඇවිල්ලා ෆන්ක්ෂන් වෙනවා. මම හිතනවා පේන ඇති කියලා කන්ට්‍රෝල් වෙන හැටි පෙන්නනවා. ඉතින් ටෙම්පරේචර් එක අඩු වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඒකත් පිටිපස්සේ යන එක්කෙනාට ෆන්ක්ෂන් කරගන්න පුළුවන් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපේ පරණ වාහන වල ආපු විදිහට කා චාර්ජින් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම USB පෝට් දෙකක් ඇවිල්ලා තියෙනවා. අරක පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලට මෙතනින් කෙලින්ම ෆෝන් එක charge කරගන්න හැකියාව මෙතෙන්ටත් charging points එකක් ඇවිල්ලා තියෙනවා. මාරුවක් නැතුව හරි සැප පහසුව යන්න පුළුවන් හැම ඔප්ෂන් එකක්ම හැම දෙයක්ම පුංචි ඩීටේල් එකකින් පවා මේගොල්ලෝ ඒ හැම දෙයක්ම සපයලා තියෙනවා. මෙතනිනුත් හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි ඒක මේ වාහනයට නගිද්දි මේකේ තියෙන උසත් එක්ක අපි මේකට පාරු අරන් තමයි නගින්නේ. නැතත් හදිසියකදී බ්‍රේක් එකක් හරි ගැවුවාම පිටිපස්සේ එක්කෙනාට මෙතනින් අල්ල ගන්නත් හැකියාව තියෙනවා තමන්ගේ ආරක්ෂාවට. හැබැයි ඒ ආරක්ෂාව මේ සීට් බෙල්ට් වලින් හම්බෙනවා. අපි බලමු මේ සීට් එකේ ඉන්න ගමන්ම මේ දොර මම ඔයාලට මෙතනින්ම පෙන්නන්නම්. මේ ආම් රෙස්ට් එකටත් මෙතන මේ දොරේ තියෙන ආම් රෙස්ට් එකටත් වෙදර් කවර් එක ඉවලා තියෙනවා. ඒ කලර් එකෙන්ම ඒ වගේම නිකල් හැන්ඩල් ඇවිල්ලා තියෙනවා සහ බොටල් හෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පෙන්නන්න ඕනේ මං කිව්වා මේක මුලින්දම්ම ෆස්ට් එඩිෂන් එන වාහනයක් කියලා. ඉතින් ඒක ඒගොල්ලෝ මෙන්න මෙතනින් ෆස්ට් එඩිෂන් කියන එක එම්බෝස් කරලා ඉවලා තියෙනවා. ඉතින් දොරවල් හතරෙම තියෙනවා. දොරවල් හතරෙම මේගොල්ලෝ ෆස්ට් එඩිෂන් කියලා තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා ෆස්ට් එඩිෂන් කියන්නේ ඒකට සාමාන්‍යයෙන් හරි යුනික් ඉන්ටීරියර් එකක් එනවා. සහ සමහර කලර්ස් යුනික් විදිහට මේ ෆස්ට් එඩිෂන් එකට එනවා. ඒ කියන්නේ අන්කොමන් ෆීලින් එකක් දෙනවා. අන්නේ ෆීලින් එක ගන්න තමයි මේකේ ගොඩාක් දේවල් ඕගනයිස් කරලා තියෙන්නේ. ඊට පස්සේ සීට් එකේ ඉඳන් බලද්දි මෙන්න මේ විදිහට තමයි මේකේ ලුක් එක තියෙන්නේ. මීටර් පැනල් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. හරි ලක්ෂරි ලුක් එකක් තියෙනවා. සහ මේකට මෙන්න මේ විදිහට සන්රූෆ් එකක් ඇවිල්ලා තියෙනවා. අපි ඉස්සරහට බලමු කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ කියලා. AC කවුළු පිටිපස්සට වෙනකම් පිටිපස්සේ සීට් වලට වෙනකම්ම ඇවිල්ලා තියෙනවා. සහ හැන්ඩල්ස් ඇවිල්ලා තියෙනවා පිටිපස්සේ සීට් එක වෙනකම්ම. ඉතින් මේකේ අර හැම ඕන කරන බේසික් ඔප්ෂන් එකක්ම ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. අපි දැන් එන ඉස්සරහට ගිහින් බලමු මේකේ තව මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. ඔරිජිනල්ම ඩෝ වයිසර්ස් ඇවිල්ලා තියෙනවා. ටොයෝටා ලාංඡනෙන්ම ඩෝ වයිසර් එක ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ හැම දෙයකින්ම මට තේරුනේ අර පුංචි දේවල් වලින් උනත් හරි ශක්තිමත් වාහනයක් මේක. ඉතින් ඕන තැනකට ඔරොත්තු දෙන ඒ විදිහේ වාහනයක්. ඉතින් අපි දැන් ඇතුළට ගිහින් බලමු මේකේ කොහොමද ඩ්‍රයිවර් සීට් එකට අපේ view එක සහ කම්ෆර්ටබල් එක කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉදිරිපස්ස දොර ඇරියාම ඔයාලට කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේකේ මේ පැත්තෙන් බලන බැලුම් ඇල්මනල් කොනට තේනවා. ඉතින් මේක ඉලෙක්ට්‍රික් සීට්ස් ඇවිල්ලා තියෙනවා. සහ මෙතනින් වෙල්කම් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ලෑන්ඩ් ක්‍රූසර් කියන. ඉතින් මේක ගොඩක් හොඳට බලන්න පුළුවන්. උඩට රෑකට වගේ දොර ඇරියාම ලස්සනට ලයිට් එකක් එනවා. වෙල්කම් ලයිට් එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ ඩ්‍රයිවර් සීට් එකට ආවම ලුක් එක තියෙන්නේ. මට කියන්න තේරෙන්නේ හරිය නිකන් අර අපිට මාර්සුව පහසු. ඉතින් දැන් මේ වගේ වාහනයක් අපි එළියෙන් දැක්කාම දකින්න යන නිකන් පතාක යෝධයෙක් වගේනේ. සමහරවිට අපි හිතනවානේ අම්බෝ මේ වගේ වාහනයක් කොහොම මේක ඩ්‍රයිව් කරන් යන්නද අපේ ලංකාව වගේ පාරවල කියලා. නමුත් ඒ ෆීලින් එක එන්නේ නැහැ. මෙතෙන්ට අපිට ඩ්‍රයිවර් සීට් එකට ගොඩ වුණාම මොකද ඇත්තටම කියනවා නම් හොඳ view එකක් තියෙනවා. ඉතින් අපිට මෙතන ඉඳන් මට උනත් ලේඩි ඩ්‍රයිවර් කෙනෙක්ට උනත් මෙතන ඉඳගත්තාම මේ වාහනේ දිග පළල හොඳට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ view එකෙන්ම. ස්ටියරින් වීල් එක උනත් බොක්ස් ටයිප් එකට අරන් තියෙනවා. ස්පෝර්ටි ලුක් එකකට අරන් තියෙනවා. ඒ VIP ලුක් එකට අරන් තියෙනවා. මේකෙත් Toyota ලාංඡනය විදිහට Toyota කියන අකුරු ටික තමයි මේගොල්ලෝ
ඩිසයින් කරලා තියෙන්නේ සහ මෙතෙන්ට සුපුරුදු විදිහට SRS එයා බෑග් එකක් ඇවිල්ලා තියෙනවා ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ඇවිල්ලා තියෙනවා. හරිම ලේසි හැන්ඩල් කරගන්න. මේ ස්ටියරින් වීල් එකත් අපිට ඉස්සරහට පස්සට කරගන්න පුළුවන්. මම ඉස්සරහට ඒකත් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩ්‍රයිවර් සීට් එකේ ලුක් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේක ස්ටියරින් වීල් එක එන්නේ. ස්ටියරින් වීල් එකෙන් ඉස්සරහට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේකේ මීටර් පැනල් එක ඇවිල්ලා තියෙන්නේ. fully digital විදිහට මේක මීටර් පැනල් එක ඇවිල්ලා තියෙනවා. මේකේ RPM එක, ඒ වගේ කිලෝමීටර්ස් ගාන, fuel limit එක, ස්පීඩ් ලිමිට් එක, මේ හැමදේම වාහනේ මොන දොරවල් දැරලා තියෙන්නේ, මේ වගේ දේවල්, ටෙම්පරේචර් එක, වෙලාව, ඒ හැම දෙයක්ම මේකේ ඉන්ඩිකේට් කරලා තියෙනවා fully digital විදිහට ඔයාලට පේනවා. ඉතින් මේකේ අර තියෙන අර ස්පෝර්ටි ලුක් එක ඒ හැම දෙයකින්ම මේගොල්ලෝ අරගෙන තියෙනවා. ඉතින් මේ තියෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක fully touch ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් මේකේ ඇවිල්ලා තියෙනවා. බොක්ස් ටයිප් එකට තමයි මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකත් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ආම් රෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා ඉස්සරහා ඩ්‍රයිවර්ටත් ඉස්සරහා යන අනිත් පැසෙන්ජර්ටත් හොඳට සතු පහසුව යන්න පුළුවන් විදිහට. ගියර් එක ඔටෝ ගියර් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන පේන ඇති ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වගේම හෑන්ඩ් බ්‍රේක් එකත් මේකේ මෙතෙන්ට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඇවිල්ලා තියෙනවා 4 wheel වලට එන ඒ කන්ට්‍රෝලර්ස් ටික. ඒ වගේම මෙතනින් බොටල් හෝල්ඩර්ස් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති USB charging points ඇවිල්ලා තියෙනවා. ඒ වගේම audio control එක මෙතනිනුත් ඇවිල්ලා තියෙනවා. මෙතනිනුත් අපිට උඩ පල්ලෙහා කරලා මේකේ setup එකේ volume වැඩි කරගන්න දැන් පේන ඇති කියලා හිතනවා. මෙන්න මේ විදිහට volume අඩු කරගන්න, වැඩි කරගන්න infotainment system එකට ආවිලා තියෙනවා. ඒ වගේම මෙතනින් මේ 4-way cam වල switch එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන ඇති මෙතනින් මේ switch එක මෙහෙම කරලා අපිට මේ cam එක මෙතනින් මේ ප්‍රෙස් කරාම ඔයගලන්ට පේනවා ඇති මේකේ cam එක වැඩ කරන්න ගන්නවා. ඔයගලන්ට මේ infotainment system එකේම display එකේම cam එක 360 වැඩ කරනවා. ඔයගලන්ට පේනවා ඇති. දැන් බලන්න මේ වාහනේ 360ම මේක වැඩ කරන්න ගත්තා. මෙන්න මේ විදිහට තමයි ඒකේ ස්විච් එක වැඩ කරන්නේ. ඒක තව පාරක් ප්‍රෙස් කරාම මේ වගේ ඔයාලට මේ ඩිස්ප්ලේ එකට එන්න පුළුවන්. ඔයාලට පේන මේකේ AC එක ටච් AC ඇවිල්ලා තියෙනවා. ඔයගලන්ට මෙතනින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මෙන්න මේ විදිහට තමයි ඉස්සරහා එක්කෙනාගේ ලෙග් රූම් එක ඇවිල්ලා තියෙන්නේ. හොඳ ලෙග් රූම් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි කියුබිකල් එක ඇවිල්ලා තියෙන්නේ. හොඳ ඉඩ කඩ ඇතුව කියුබිකල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහා යන එක්කෙනාගේ දොර මේ විදිහට තමයි තියෙන්නේ. ඒකෙත් අර ළඟටම කළා නම් ෆස්ට් එඩිෂන් කියන එක පේනවා. ඉතින් මෙතනින් රීඩින් ලයිට්ස් ඇවිල්ලා තියෙනවා. රීඩින් ලැම්ප් සහ මේකේ මං කිව්වා සන්රූෆ් වෙනවා කියලා. ඒ සන්රූෆ් එකට එන ස්විච් ටික ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන වයිසර් එකටත් මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. මට වෙන වාහන වගේ පෙන්වන්න බෑ. අතට මේකේ කුසම හතත් එක මගේ අත දිගමදි ඒවා වලට පෙන්වන්න. මේකටත් මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. සහ ඩ්‍රයිවර්ගේ පැත්තටත් මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඒකම මම පේන ඇති ඔයගොල්ලන්ට මේ මෙතෙන්ටත් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඩ්‍රයිවර්ගේ සයිඩ් එකටත් ඒ විදිහටම පැසෙන්ජර්ගේ සයිඩ් එකටත් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඒ වගේම මෙතෙන්ටත් ස්පීකර් එකක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් බලමු මේකේ කොහොමද මේ සන්රූෆ් එක වැඩ කරන්නේ කියලා. මෙතනින් ස්විචස් ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට කිව්වා ඒකට. මෙන්න මේ විදිහට තමයි මේකේ සන්රූෆ් එක අරගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට fully open වෙනවා. ඉතින් පොඩි අපිට උනත් මෙතනින් එළිය බලන්න හැකියාවක් තියෙනවා. සහ මෙතනින්ම ස්විච් එක තියෙනවා. අපිට සන්රූෆ් එක මෙන්න මේ විදිහට ක්ලෝස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි ස්විච් දෙක ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් අප් කියලා ඇවිල්ලා තියෙනවා. අප් කරාම මේ පැත්තෙන් පොඩ්ඩක් හිස් වෙනවා. ඔයාලා දකින්න ඇති. දැන් මම මේක ඩවුන් කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වහ ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තෙන් පොඩ්ඩක් උස්ස ගන්න ඕන නම් මෙන්න මේ විදිහට අප් කියන එක ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති පොඩ්ඩක් ඒක හිස් වෙනවා. එතකොට හයියෙන් අපි දැන් ඩ්‍රයිව් කරද්දී මේ නැචරල් එයා එකේම අපිට ගන්න පුළුවන්. ඒක වැඩි වගේ නම් අපිට මෙතනින් ඩවුන් කරාම ඒක වහ ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ මේ ඉදිරිපස ෆන්ක්ෂන් වෙන්නේ. ඉතින් ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් මේ ඔය උතනින් ගන්න වෙලාවෙම මේක ස්ටියරින් වීල් එක ෆන්ක්ෂන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පල්ලෙහාට දැම්මහම මේ ස්ටියරින් වීල් එක මේ විදිහට පල්ලෙහාටත් අපිට ඕන මට්ටමට මෙන්න මේ විදිහට උඩටත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මම අර කලින් වාහනයක පෙන්නවා වගේ මේක ස්ටියරින් වීල් එක අපි පිටිපස්සට වෙලා ඩ්‍රයිව් කරනවා වගේ නම් අපිට මේ ඉස්සරහට කරන් අපේ සෙව පහසුව මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම අපේ අතේ පායේ විදිහට මෙන්න මේක මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ඉස්සරහ පෙනුම තියෙන්නේ. ඉතින් හොඳ ඉඩ කඩක් තියෙනවා. සහ හරිම සැප පහසුයි. මට කියන්න දෙන්නේ නැහැ මේ සීට් එකේ ඉඳන්ම මේ ස්ටියරින් වීල් එකේ ඉඳන්ම
අපිට මාර කම්ෆර්ටබල් එකක් දැනෙනවා. ස්විච් ටික මෙතනින් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මෙතන ඔටෝ හෙඩ්ලයිට් වලට සහ පිටිපස්සේ ටේල් ගේට් එකට මෙතනින් ස්විච් එකක් එනවා. ඩ්‍රයිවර් සීට් එක පැත්තේ දොර ගත්තාම මෙන්න මේ විදිහට තමයි මේකේ පවර් ෂටර්ස් වලට ස්විච් ටික තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඒ වගේම බොටල් හෝල්ඩර්ස් ඇවිල්ලා තියෙනවා. ෆස්ට් එඩිෂන් කියන ලෝගෝ එක ඇවිල්ලා තියෙනවා. නිකල් හැන්ඩල්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පැත්තේ ඩ්‍රයිවර් සීට් එකේ දොරත් තියෙන්නේ. ඩ්‍රයිවර් සීට් එකේ පැත්තටත් මෙන්න මේ විදිහට ස්පීකර් එකක් ඇවිල්ලා තියෙනවා සහ ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් ලයිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වාහනේ ඉදිරිපස ලුක් එක තියෙන්නේ. මේකට ඉලෙක්ට්‍රික් සීට් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේන ඇති මෙන්න මෙතනින් මේ විදිහට මේ සීට් එක අපිට පල්ලෙහාට උඩට කරගන්න හැකියාව තියෙනවා. සහ මෙතනින් බෑක් රෙස්ට් එක ඉස්සරහට පස්සට කරගන්න හැකියාව තියෙනවා පිටුපස්සේ සීට් එක. මෙතනින් අපිට පුළුවන් මේ අපි පිටුපස පිට තියෙන සීට් එක අන්කම්ෆර්ටබල් මදි වගේ නම් මෙන්න මේ ස්විච් එක ප්‍රෙස් කරාම මේක මේ සීට් එක තව ටිකක් පුම්බනවා. දැන් පිම්බිලා වැඩි වගේ නම් අනිත් පැත්තට මේව කරාම ඒක අකුලව ගන්නත් පුළුවන්. ඉතින් දැන් අර පිටිපස්සට එලා ඉන්නකොට මගේ පිටට කම්ෆර්ටබල් නෑ වගේ නම් මේක අපිට ඒ වගේ ඇඩ්ජස්ට් කරාම මේක සීට් එක ඇතුලේ බැලුම් එකක් වගේ පිම්බිලා අපේ පිටට අවශ්‍ය ඒ ස්ට්‍රෙන්ත් එක දෙනවා, පින් වෙනවා සහ ඇකිලෙනවා. මේක එයා බෑග්ස් ගැන කතා කරනකොට ස්ටියරින් වීල් එකට එන සුපුරුදු විදියට එයා බෑග් එක ඇවිල්ලා තියෙනවා ඩ්‍රයිවර්ට සහ ඩ්‍රයිවර්ගේ නී ලෙන්ත් එකෙන් මේ එයා බෑග් එක ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එතනින්ම පල්ලෙහැයින්. එහා පැත්තේ ඩෑෂ්බෝඩ් එකෙන් පැසෙන්ජර්ට එන එයා බෑග් එකත් ඇවිල්ලා තියෙනවා සහ පැසෙන්ජර්ගේ නී ලෙන්ත් එකෙන් එන මේ එයා බෑග් එකත් ඇවිල්ලා තියෙනවා. සහ මෙන්න මෙතන කණු දෙකෙන් එන එයා බෑග් එක පටන් ගන්න එයා බෑග් එක තර්ඩ් රෝ එකට වෙනකම්ම ෂීල්ඩ් එකක් වගේ කර්ටන් එයා බෑග් එකක් විදිහට තමයි තියෙන්නේ. ඒක දෙපැත්තෙම තියෙනවා. ලෑන්ඩ් ක්‍රූසර් ෆස්ට් එඩිෂන් කියලාම මඩ් කවර් එකක් ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ අර තියෙන ප්‍රීමියම් ලුක් එක වැඩි කරගන්න මේ මඩ් කවර්ස් වලින් අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි ගත්තාම ටයර් එක 18 inches ටයර් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕෆ් රෝඩ් යන්න පුළුවන් විදිහට ඒ හැම පාරකටම ඔරොත්තු දෙන විදිහට හොඳ ටයර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඔරිජිනල්ම ඩන්ලොප් ටයර් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇලෝ වීල් එක Toyota සමාගමෙන් එන ඔරිජිනල් ඇලෝ වීල් එකක් ඇවිල්ලා තියෙනවා. Toyota ලෝගෝ එකත් එක්කම මෙන්න මේ විදිහට තමයි මේ වාහනේ විස්තර ටික තියෙන්නේ. ඉතින් මේකේ ඉන්නේ Toyota Land Cruiser Prado J250 කියන මොඩල් එකෙන් VX මොඩල් එකකින් සාමාන්‍යයෙන් මම කියන්න ඕනේ මේ රිවිව් එක මම කරේ ගොඩක් ටෙක්නිකල් විදියට නෙමෙයි. එහෙනම් අපි අන්තිමටම බලමු ඔයගොල්ලෝ හැමදාමත් මගෙන් බලාපොරොත්තු වෙන ඩීටේල්ස් ටික. ඉතින් මේ වාහනය සාමාන්‍යයෙන් අපි කිව්වා මේක ફોකස් කරලා ඇවිල්ලා තියෙන්නේ ඕෆ් රෝඩ් යන්නම කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් මේකේ 2.7 ලීටර් 4 සිලින්ඩර් එන්ජින් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් අපි සිටි එකේ වගේ ඩ්‍රයිව් කරනවා නම් ඔයගොල්ලන්ට ලීටර් එකකින් කිලෝමීටර් 6ක් වගේ කාර්යක්ෂමතාවයකින් වැඩ කරනවා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ නගරයෙන් පිටට වගේ ධාවනය කරනවා නම් මේක ලීටර් එකකින් කිලෝමීටර් 7ක් වගේ කාර්යක්ෂමතාවයකින් ධාවනය වෙනවා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සරලව ඔයාලට මේ වාහනේ පෙන්විය යුතු ටික ඔක්කොම පෙන්වනවා කියලා මම හිතනවා. ඉතින් මේකේ තව ZX කියලා මොඩල් එකක් එනවා. ඒක එන්නේ ඩීසල් එන්ජින් එකක්. ඉතින් ඩීසල් එන්ජින් එක සාමාන්‍යයෙන් මේකට වඩා ෆුවල් කාර්යක්ෂමතාවය වැඩි කියන එක තමයි අපේ මතය තියෙන්නේ. මේ හැඩකාරයවත් මට රිවිව් එකට ලබා දුන්නේ කඩේ ලක්ෂාන් ඉන්ටර්නැෂනල්. ඉතින් ඔයාලට පල්ලෙහින් මම එයාලගේ ෆෝන් නම්බර්ස් දාන්නම්. ඔයාලටත් විශ්වාසවන්ත විදියට වාහනයක් ගෙන්න ගන්න අවශ්‍ය නම් මෙන්න මේ පල්ලෙහා තියෙන ෆෝන් නම්බර්ස් වලට එයාලව කන්ටැක්ට් කරලා ඔයාලගේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නත් පුළුවන්. සාමාන්‍ය මේක ඉන්ධන කාර්යක්ෂමතාවය ફોකස් කරගෙන හදපු වාහනයක් නෙමෙයි. මේක ඕෆ් රෝඩ් වලටම හදපු වාහනයක් කියලා. ඉතින් ඒ නිසාම මේකේ විශාල ෆුවල් ටැංක් එකක් තියෙනවා. 80 ලීටර්ස් ෆුවල් ටැංක් එකක් මේකට ලැබිලා තියෙනවා. මොම අවදානයෙන්ම අහන කොටස තමයි සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක් මම රිවිව් කරාම ප්‍රයිස් එක කොහොමද කියලා. ලංකාවේ මේක මාකට් ප්‍රයිස් එක මේ වෙනකොට මේක ලක්ෂ 615න් උඩ පරාසයක් දක්වා වාහනවල මිල ගණන් වෙනවා. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. මම ඔයාලට කිව්වා මේ වාහනය ෆස්ට් එඩිෂන් වෙන වාහනයක් කියලා. ඒතකොට මේක සාමාන්‍යයෙන් මේ වගේ වාහනයක මිල වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ වාහනේ අවුරුද්ද අනුව සහ මේ වාහනේ ඒ රටේ කොච්චර කිලෝමීටර් ගාණක් ඩ්‍රයිව් කරලා ඇවිල්ලා තියෙනවද කියන එක මත සහ මේ වාහනේ කන්ඩිෂන් එක මත නිතරම මේ මාකට් එකේ මේ වාහනවල මිල වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ වාහනේ විස්තරය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වගේ වාහනයක් ගන්න අපි හැමෝටම හීනයක් තියෙනවා. අපි හරි ආසාවෙන් මේ වගේ වාහනයක් පාරේ ගියත් බලනවා. ඉතින් ඒ නිසායි ඔයාලට මම මේ අපේ නිවහනට ආපු වෙලාවේ මෙයා ගැන සම්පූර්ණ විස්තරයක් කරන් ආවේ. මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා මම මේ ගෙන ආවේ ලොකු ටෙක්නිකල් රිවිව් එකක් නෙමෙයි. සාමාන්‍ය මේ වාහනේ එක්ස්ටීරියර් එක සහ ඉන්ටීරියර් එක කොයි වගේද කියන්නේ ඉස්සරහටත් අපි ඔයාලට මේ වගේ අලුත් වාහන ගැන විස්තර අරන් එන්නම්. ඉතින් එතකන් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම තුෂාරි පාලිය වඩන තුෂි ස්ටෝරීස්.